මේ පන්සල පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම වලට සමානයි මේ පිළිම ටික. තියනවා කියලා හිතන්නවත් බෑ. ඒක තරම් ලස්සනයි වටේටම ඒ කියන්නේ. මේ තියෙන දවසල සමහරට ওই දවස් වලට එහෙම හෝමාගම අවලට තියෙන කන්දක් උඩ තියෙන පන්සලක් බලන්න තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා ඉස්සර කරනවාද හෝමාගම මෙච්චර ලස්සන පන්සලක් තියෙනවා කියලා. අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද පන්සල කියලා. මෙතන එන විදිය ඔක්කොම විස්තර මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට කියන්න. පුදුම ලස්සනක් තියෙන්නේ. ගොඩක් කට්ටිය මේක දැන ගන්න නැහැ. ඉතින් කොළඹවට මෙහෙම කරක් තියනවා කියලා හිතන්නවත් බෑ. ඒක තරම් ලස්සනයි වටේටම ඒ කියන්නේ ලොකු කම් කියන්නේ සාමාන්‍ය කන්දකුත් නෙමෙයි. මේ පන්සල ගොඩක් කට්ටිය දන්නේ නැහැ තියෙනවා කියලා. මේ එහා පැත්තේ ගල්වලකුත් තියෙනවා ගල් කඩන තැනක්. මේ පන්සල පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම වලට සමානයි මේ පිළිම ටික. මෙතන තියෙනවා සතපෙණි පිළිමයක් තියෙනවා. ඉන්නක මම ඔයාලට මේ සතපෙණි පිළිම වහන්සේ නමක් මෙතන වැඩ ඉන්නවා. කන්ද මුදුනේ තමයි තියෙන්නේ. එහා පැත්තේ ගල් වලක් තියෙනවා. ගියොත් මෙතන හිටි පිළිම වහන්සේ නමක් ඉන්නේ. මෙතන හිටි පිළිමයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම පොළොන්නරුවේ ගල් විහාරයට සමානයි මේ පිළිමේ තියෙන අර මුද්‍රාව වුණත් ඒ සමාන විදිහට තමයි හදලා තියෙන්නේ. මෙතන බලන්න ඇත්තටම බලන්න එන්න ඕන තැනක්. ඔයාලා කොළඹ ඉඳන් ඉච්චර වෙලාවක් යන්නේ කොට්ටාවට ඇවිල්ලා කොට්ටාවෙන් 128 බස් එකේ නැගලා තමයි මෙතෙන් එන්න ඕනේ. ඉඹුල් කන්ද එතන බෝඩ් එකකුත් තියෙනවා. එතන පාරකමින් බැහැලා ටක් පයින් එන්න ඕනේ උඩහට. අපිට මිලිමාසලා තුනම මේ පිළිම තියෙන තැනට කලින් තමයි අර ලොකු පොළොන්නරු ගල් විහාරයට සමාන කමක් දක්වනවද?